මම සිසිල් රත්නායක හොටන්තන ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු විදිහට සේවය කරනවා. ඇත්තට මේ හොටන්තන ජාතික උද්‍යානයේ නෙළුමල් පිපෙන කාලය. ඉතින් මේක ඇත්තටම නෙළුමල් පිපෙන කාලයට විතරක් නෙවෙයි හොටන්තන ජාතික උද්‍යානය කියන්නේ ලංකාවේ ජාතික උද්‍යාන 26න් ඉතාමත්ම සංවේදී ජාතික උද්‍යානයක්. මේ තමයි ඇත්තටම කඳුකරේ තියෙන ඉතාමත්ම අපිට දුර්ලභ ශාක විශේෂ සත්ව විශේෂ වගේම විවිධ පරිසර පද්ධති වලින් වැදගත්කමින් යුත් ජාතික උද්‍යානයක්. ඉතින් මෙහි නෙළුමල් පිපෙන සමයේ නෙළුමල් නිරීක්ෂණය කිරීමට ඔබ පැමිණෙනවා නම් මෙම කරුණු පිළිබඳව ඔබ සුවිශේෂී අවධානය යොමු කර යුතුයි. මොකද ඔබ පැමිණෙන්නේ ජාතික උද්‍යානයකට. ඒ අනුව ජාතික උද්‍යානයේදී සංචාරකයෙකුට තිබෙන්නේ වනසතුන් නිරීක්ෂණය සහ අධ්‍යයනය කිරීමේ අවස්ථාව පමණයි. ඒ අනුව ඔබ යම් හේකෙන් එම උද්‍යානයේ තිබෙන කොන්දේසි නීති රීති උල්ලංඝනය කරමින් හැසිරෙනවා නම් විශේෂයෙන් උද්‍යානයේ නියමිත මාර්ග වලින් පිටත ගමන් කරනවා නම් පැලෑටි වලට විශේෂ මල් කැඩීම, අතු කැඩීම, ඒ වගේ වනසතුන්ට ආහාර දීම මේ වගේ සිදුවීම් විශේෂයෙන්ම තරුණ පිරිස් සමහර විට මාර්ගයෙන් පිටත ගමන් කළා ඡායාරූප ගත කිරීම, ඒවා සමාජ බාධ්‍යයන් මුදා හැරීම, මේවා තනිකරම නීති විරෝධී ක්‍රියාවන්. එහෙම වුණොත් අපි මේ වෙන විටත් මේ දෙන සතියක විතර කාලය තුලත් පුද්ගලයන් 50කට වැඩි සංඛ්‍යාවකට ස්ථානීය දඩ යොමු කරලා ඒ වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත ප්‍රකාරව කටයුතු කරනවා. ඉදිරියේදී තවත් මෙවැනි වනජීවි පනත උල්ලංඝනය කරමින් සිදු කරන ක්‍රියා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලට නිදහස් කර තිබෙන වීඩියෝ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් ඔවුන්ටත් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. එබැවින් මේ ඔබ තරයේ සිහි තබා ගත යුතු හොටන්තන කියන්නේ සුවිශේෂී වැදගත්කමක් තියෙනවා වගේම අධි සංවේදී කලාපයක්. ඒ නිසා මේ හොටන්තැන්නට ජාතික උද්‍යානයේ එනකොට ඔබ පිවිසෙන්නේ ජාතික උද්‍යානයේ කියලා මතක තියාගෙන ඒ ජාතික උද්‍යානයේ තියෙන නීති රීති සහ ඒ රෙගුලාසි වලට අනුගතව කටයුතු කිරීමට කටයුතු කර යුතුයි. ඒ පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කරමින් මෙම ජාතික උද්‍යානයේ නෙළු වසන්තය නැරඹීම සඳහා පැමිණෙන්නේ නම් එය වනජීවි සංරක්ෂණයට අපේ රටේ ස්වභාව සෞන්දර්යය ආරක්ෂා කර ගැනීමටත් මහඟු සේවයක් ඔබෙන් සිද්ධ වෙයි. ඒ වගේම මේ ඔක්තෝබර් මාසය කියන්නේ අතර ඊශාන දිග මෝසම් සමයත් එක්ක වර්ෂාව සාමාන්‍යයෙන් උදේවරුේ 10-11 විතර ආරම්භ වෙනවා. ඒ නිසා මේ තියෙන වර්ෂාව සහිත මේදුම සහිත ඒ කාලගුණ තත්වයටත් සූදානම් ඔබ සංචාරක ලෙස මේ උද්‍යානයට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා.